දැන් මේ විටමිනුයි විටමින්ගේ අයියයි විටමින්ගේ අම්මයි පූසයි තමයි මේ ගෙදර ඉන්නේ. විටමින්ගේ අයියයි විටමින්ගේ අම්මයි පූසයි. එතකොට ඔය අයියට ටිකක් මොලේ තියෙනවා තැම්පත් පිරිසුදු මිනිස්සෙක්. නමුත් අයියට සිද්ධ වෙලා තියෙනවා මේ විටමින් මේ කිසි චාරයක් නැතුව ඉන්නේ ඉඳා මේ පූසවයි අම්මමයි අයියට බලා ගන්න වෙලා තියෙනවා. ඉතින් අයියා වම බලාගෙන ගෙදර ඉන්නකොට විටමින් එක හදිස්සිය අයියට පණිවිඩයක් ආවා රටකින් ඒ රටට එන්න කියලා හදිස්සියේ වැඩ වගේකට. සති දෙකකට වගේ යන්න සිද්ධ වුණා අයියට. දැන් රම්බරී ඉතින් විටමින් දැන් ඉන්නවා කල්පනා කරගෙන ඉන්නකොට අයියා කිව්වා විටමින් මට හදිසි පණිවිඩයක් ආවා. මොකද්ද පණිවිඩේ? පිටරට යන්නයි වෙලා තියෙනවා සති දෙකකට. තමුසේ අම්මවයි පූසවයි බොහොම ආදරෙන් බලා ගන්නවා. මම මේ තමුසේ මේ දඟල ඉන්න එපා. මේ දන්නවනේ අම්මට දැන් වයසයි. ඉතින් පූසටත් ඉතින් ආවතේවකම් කරන්නත් ඕන. ඉතින් ඌට කන්න බොන්න දීලා ලස්සනට තියා ගන්නවා. මං සති දෙකෙන් එනවා. හරි මම බලා ගන්නම්. තමුසේ ගිහිල්ලා එනවාකෝ කියලා කිව්වා. දැන් ඔන්න ගියා රට ගිහිල්ලා පහුවෙදා කෝල් එකක් දුන්නා. කෝල් එකක් දුන්නාන් පස්සේ විටමින්ට කතා කරා අයියා. හලෝ ඔව් කවුද කතා කරන්නේ? හලෝ මං අයියා කතා කරන්නේ. විටමින්ද? ඔව් විටමින් තමයි කතා කරන්නේ. මේ මොකද පූසන්ට? පූසා මේ මලානේ. මොකන්ද? පූසා මලා. යකෝ මේ මොකද්ද බං? දැන් මේ හොඳට හිටපු පූසනේ. ඕ මලා. මම උඹට එකක් කියන්නම්. මෙච්චර කල් මම බලාගත්ත සතාව ඔය මැරුවා. ඒකත් මං කියන විදියක් තියෙනවා මිනිස්සෙකුට පපුවට මේ එන ගහනවා වගේ කියන විදියක් තියෙනවද එකපාරටම මලා කියලා? නෑ ඉතින් මැරිච් එක ඔහොම කියන්නේ නැතුව වෙන කොහොම කියන්නද? මේ මිනිහෝ ඕක කියන්න තිබ්බනේ මෙහෙම. පූසා වහලේ උඩට නැග්ගා. පස්සේ ඉතින් ඔන්න බහින්නේ නැහැ පළවෙනි දවසේ. ඊට පස්සේ දෙවෙනි දවසේ පූසා වහල උඩින් බහින්නේ නැහැ. ෆයර් බ්‍රිගේඩ් එකට කියලා හමුදාව එක්කෙනෙක් ගෙනල්ලා දෙන්නෙක් ගෙනල්ලා ඔන්න දැන් බස්සන්න උත්සාහ කරනවා දෙවෙනි දවසේ. තුන්වෙනි දවසේ කියන්න තිබ්බම්බට දැන් ඔන්න පල්ලයට බස්සන්න ගිහිල්ලා වැටුණා. ඒතර හතරවෙනි දවසේ කියන්න තිබ්බා වැටිලා කකුල කැඩිලා බේත් කරනවා. පස්වෙනි දවසේ කියන්න තිබ්බා ගොඩාක් අමාරුවෙන් ඉන්නේ. හයවෙනි දවසේ මැරෙනවා. සාධාරණයිනේ. දැන් උඹ මොකද්ද මේ කරේ? හරි එහෙනම් පූසා වහලේ උඩ නැග්ගා නේද පළවෙනි දවසේ? හරි මට තේරෙනවා. හරි කොහොම හරි උඹ හොඳට හිටපන්කෝ. දැන් දෙවෙනි දවසේ අයියට නිකන් හිතිලා රම්බරි දෙවෙනි දවසේ කෝල් එකක් දුන්නා විටමින්ට. හලෝ කවුද කතා කරන්නේ? මේ විටමින් අයියා. අයියේ මේ විටමින් කොහමද අම්මට? අම්මා වහලේ උඩ නැග්ගනේ. ඔව් අම්මා වහලේ උඩ නැග්ගා. මේ බන්දු. ඇයි අම්මා වහලේ උඩද තාම? වා මම එකක් කියන්නම්. ඒ කිව් එකම ආය ආන්න එපා. මේ බන්දු. ඒකට එක අහන්න එපා හරිද? හරි.